හෙලෝ ඉතින් අද ගැන තියෙන්නේ මයින්ක්‍රාෆ්ට් නිකම් මයින්ක්‍රාෆ්ට් නෙවෙයි සර්වයිවල් ඕන පොඩි එකෙක් දන්නවා මයින්ක්‍රාෆ්ට් ගහන හැටි ඒකින්ද අපි මුලින්ම කෝඩිනේට් ඔන් කරපු එක තමයි කරේ ඊයාට ගිහිල්ලා ගහකට තඩි ගමු මේ ආකාරයට ගහකට තඩි බාලා තමයි මේවා කපා ගන්න ඕනේ දන්නේ නැත්නම් දැනගනින් ගහකට තඩි බාලා ඕන එකෙක් දන්නවා ගහකට තඩි බාලා ස්ටෝන් ටූල් ටික හදා ගන්න ඕනේ කියලා හැබැයි මං ආසමන්ති කරුමක්කාරම් බයෝම් එක තමයි ඉපදිලා තියෙන්නේ ඒක නිසා මම මේ බයෝම් එකෙන් යන්න තීරණය කරා මෙතනින් යන ගමන් අකරතැ පිටිකුත් වුණා ඒවත් පෙන්නන්න මේ වගේ යන ගමන් එරිලා මැරෙන්නත් හදනවා මේවා මලම කරදරයන්නේ හෝ පොඩක් ඉන්න තව එකෙක් පැටලෙන්න ගිහින්ද අපි මේ ටික කඩලම යමු මේ කරදර කාලා සැප්ලින් එක්කුත් හම්බුණා මේ වගේ තමයි මං එරෙනවා කිව්වේ මේවා ගෙරින්න ගත්තොත් නම් හරිම කරදරයක් වෙනවනේ ඔය තා පොඩ්ඩෙන් එරිලා මැරෙනවා අපි එනම් මේ දැන් ඉතින් ටාසන් ආවේශ වෙලා තමයි ඉන්නේ ටාසන් ආවේශ වෙලා තමයි ඉන්නේ බොහොම කනගාටුයි මේ ජරා වැඩක් වුණේ එතන මෙතන තව පොඩ්ඩෙන් ගිලිලා මැරෙන්න තමයි වෙන්නේ මට ඔයගොල්ලන්ට පේනවා මෙතන මම පට්ටම් විදිහට එන්නම කට්ටක් කාලා දිනවා මම එරිලා මැරෙන්නම යනවා බොහොම කනගාටුයි කියන්න තමයි තියෙන්නේ මම කරදරයක් අප්පා මට නම් අපිට පේනවා මේ විදිහටම මේ ජනිත් කියන කොබ්බයා ගිලිලා මැරෙන්න යනවා ඔයගොල්ලෝ සබ් කරන්න අනිවාර්යෙන් මේ නමත් කියන්න යන්න එපා නම තමයි #1 ජනිත් 1 hash තමන්න මට අමතකයි මේ ඔහොම යම ඉතින් මම මෙහෙම බොරුවට ගිලිලා මැරි යන්නේ නෑනේ යන එකේ කිසි තේරුමක් නැන්නේ මම පොඩ්ඩක් කට් කරන්නම් මේ යන එක ඕකේද මම කට් කරලා කේව් එකක් හම්බුන ගමන්ම මේ ආයෙ ඔයගොල්ලන්ට වීඩියෝ එක එවන්න එහෙනම් අපි හම්බෙමු කේව් එකකින් මං කේව් එකක් හොයාගත්තා ඔයගොල්ලන්ට පේනවා මේකේ අයන් වැහි වැහලා තියෙනවා අපි ඉතින් කරන්න ඕනේ මොකක්ද කියලා දන්නවනේ ඉතින් මේ අයන් ටික ටිංගාලා මයින් කරගමු අයන් ටික මයින් කරගමු වීඩියෝ එක තව ඩෙක් වෙන හින්දා මම අයන් ටික මයින් කරන තැන පොඩ්ඩක් වේගෙ වැඩි කරලා ඕගොල්ලන්ට දාන්න මං කෝල් ටිකක් තිබිලා කෝල් ටිකක් මයින් කරගත්තා දැන් අපි පල්ලෙහාට ගිහිල්ලා මේ ටික ස්මෙල්ට් වෙන්න දාමු ස්මෙල්ට් වෙන්න දාන්න කලින් අපි ෆර්නස් ටිකක් හදා ගන්න ඕනේ ඒකට අපි ස්ටෝන් ටිකක් මෙතන තිබිලා මයින් කරගමු ස්ටෝන් මංගා තිබ්බා මං හිතන්නේ අපි බලමුකෝ මෙතන ගිහිල්ලා ස්ටෝන් ටිකක් මයින් කරමු මංගා තිබිලා ලිප්පකුත් තිබිලා කමන්නේ තව ලිප් එකක් ටිකක් හදාගමු තව ලිප් 4ක්වත් හදාගමු අපි දැන් මේ ටික මෙතනින් තියාගමු අර කතනින් තිබ්බා අපි දැන් මේව ගන්නට බෙදා ගන්න මේ කෝල්ඩ් එක හැම ලිපකටම දාන්න එතකොට ඉක්මනට ස්මෙල්ට් වෙනවා මේ ස්මෙල්ට් වෙනකම් බලන් ඉන්නත් එපා වෙනවා
අපි මේ ටික දාලා අපෝ ආයෙ මේ වුණානේ. මොකද්ද මං කියන්නේ ගියේ මේක බෙදාගෙන ඉමු. අපි මේ ආයෙ මේ ටික මේකට දාලා පිච්චෙනකන් එතන මම කට් කරලා ආයෙ ඔයගොල්ලන්ට එවන්නම්. මුලින්ම මේ ටික ගානට බෙදාගෙන මේවා කල්ලිමුකෝ පළවෙනියටම. හරි. දැන් මේවා මේ ඩිප් වලට ගානට දාගන්න ඕනේ. අපි මේ විදියට ගානට මේවා ඩිප් වලට දාගමු. හරි. දැන් මම මේවා පිච්චෙන ස්මෙල්ට් වෙනකන් මේවා ස්මෙල්ට් වුණාට පස්සේ ආයෙ එන්න. හරි. මම මේ ස්මෙල්ට් වෙනකන් ඉන්න හිතුවා. අපි දැන් මේ ආමරයක් හදාගමු. අපිට ඒකනේ ඕන වෙලා තියෙන්නේ. මේ ඉතින් මේ ක්‍රාෆ්ටින් ටේබල් එකේ වෙන්නේ නැහැ නේ. මලම කරදරයක් අපා මේක නම් මං ගාව M24ක් තියෙනවා. අපි දැන් මේ අපේ පටු ටික හදාගමු. ආමර එක තමයි අපි මුලින්ම ටාගට් එක විදියට හිතන් හිටියේ. මම නම් ටාගට් එක විදියට හිතන් හිටියේ ආමර ඒක තමයි මගේ ගෝල් එක කියලා හිතන් හිටියා. හරි. එහෙනම් අපි තාම කොහොමද සුර කුමාරයා වගේ ඉන්න හැටි නේ. එමුටයිද යෝ මොනවද වෙනවද බලන්න. ඊළඟ වීඩියෝ එකකින් අපි විලේජ් එකක් හොයාගෙන යමු. ඊළඟ වීඩියෝ එක අනිවාර්යෙන් ඕනේ නම් මේකට ලයික් 30 පන්නන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. පොඩ්ඩයි ඉන්න ඉතින් දැන් මේ යන්නේ. විනාඩි 5ක් ඉඳපන්. ඊළඟ කෝල් එක තමයි අපි ලොකුම කෝල් එක. හරි. 1 2 3යි. ගෝල් එක පටන් ගමු. ඊළඟ ගෝල් එක තමයි මේ විදිහට මෙහෙම පුච්ච ගන්න. හරිම මෝඩක් ගහසන්නේ. එහෙනම් කොල්ලෝ අපි අදට ගියා.